හායි ළමයි. ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ ද්විපද ප්‍රකාශන මේ දෙකක් ගුණ කරන්නේ කොහොමද කියලා. පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ ලිස්ට් එකේ තියෙනවා වීඩියෝ එක. ඔයාලා ඒක බලලා මේ පාඩමට නැත්නම් ඔයාලට මේක බලද්දි මේ තේරෙන්නේ නැති වෙයි. හරිද? හරි. බලමු මේ පාඩම මොකද්ද? මේ කොටස ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය බලන්න එහෙම තියෙන්නේ. ද්විපද මේක ද්විපද ප්‍රකාශනයක්. හරි පද දෙකක් තියෙනවා. ඊළඟට මෙයා ද්විපදයක්. අය අර මොකද පද දෙකක් තියෙනවා. එහෙනම් මේ මොකක්ද තියෙන්නේ? ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. මේ වරහනේ මෙහෙම තියෙන ගුණිතයක් කියන්නේ. හරිද? දැන් ඔයාලට මේ වගේ එකක් දුන්නොත් කොහොමද සුළු කරන්නේ? අපිට තියෙන්නේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. අපි කලින් නම් මොකද්ද කරේ? ද්විපද ප්‍රකාශනයක එළියෙන් පදයකුයි තියෙනකොට මොකද්ද කරේ? ඒ එළියේ තියෙන පදේ ඇතුලේ තියෙන පද ඔක්කොම ටික ගුණ කරා. මේකෙත් එහෙමම තමයි. හරිද? එළියේ තියෙන පද වලින් ඇතුලේ තියෙන පද ගුණ කරන්න. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන දෙකේම තියෙන එක සමාන විදිහට. එහෙනම් කොහොමද ගුණ කරන්නේ? එහෙනම් මෙහෙම ගන්න. ඔයා කැමති ප්‍රකාශනයක් ඉස්සලා ගන්නවා. මම ඉස්සලා ගන්නම් මෙයාව. මෙයාගේ තියෙන්නේ පද දෙකයි. එහෙනම් එක පදේ වෙනම අරගෙන මෙයාගේ සුළු කරන ප්‍රශ්නයක් නෑනේ. මට ඕන කොහොම හරි මේ පද ඔක්කොම ටික ගුණ කරගන්නනේ. හරි. එහෙනම් මම ඉස්සලාම කව තියෙන්නේ x ධන x. හරිද? එහෙනම් x ගුණ කරනවා කාගෙන්ද? මෙන්න මේ සම්පූර්ණ පදෙන්න. හරිනේ? එතකොට මොකක්ද දෙන්නේ? x කියන කෙනා මේ ධන x කියන කෙනා මම ධන දාන්නේ සාමාන්‍යයෙන් මෙතන ඉතින් ඉස්සර ලකුණ නැත්තම් එයා මොකද්ද ධන පදයක් තමයි. හරිද? එතකොට x ගුණ කරනවා මොකෙන්ද? x ධන 3. ඕක ලියා ගන්න පුළුවන්ද? අවුලක් නැහැනේ. මම මොකද කරේ? මේ හැම පදයක්ම මට මේ මොනවාද අච්චාවරක් වෙනවා දැන් එකටම සුළු කරන්න ගියපම ඒ නිසා මම ලේසියට මේකෙන් පදයක් අරගෙන දෙවෙනි සම්පූර්ණ පදෙම ගුණ කරා. ඊට පස්සේ මෙතන මොකද කරන්නේ? මල් ළඟ තියෙන ධන දෙක. දැන් මෙන්න ධන කියන එක ඔල්රෙඩි එනවා. එතකොට මේ මම බලෙන් දැම්ම නෙමෙයි මෙතන ධන තිබෙන නිසා මෙතන ධන ආවේ. හරිද? මෙතන ධන දෙවතාවක් මොකද්ද? ඊට පස්සේ මෙන්න මෙයාවත් මෙන්න මේ සම්පූර්ණ පදේම ගුණ කරන්නේ. ඒතර මොකක්ද වෙන්නේ? දෙවතාවක් x ධන 3. ඕක දැන් ලියා ගන්න පුළුවන්ද? පුළුවන් නේ? හරි. දැන් මොකද්ද කියන්නේ? අයියෝ කලින් එක මෙන්න මේ පදේ වෙනම ගත්තොත් මේක වෙනම ගත්තොත් මෙහෙම ගන්න තියෙන්නේ. මේ කලින් අර කියලා දුන්නේ ද්විපදයක් අර තනි පදයක් ඇතිවිට කොහොමද සුළු කරන්නේ කියලා කොහොමද සුළු කරන්නේ? එළියේ තියෙන පදෙන් ඇතුලේ තියෙන පදේ වෙන වෙනම සුළු කරන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? x ගුණ කිරීම x වල වර්ගය. ඒක තේරුණානේ? ඊළඟට ලකුණ ධන වෙන්නේ අපි ලකුණ දාන්න නැතුව මොකද ඉස්සෙල්ලා පොඩ්ඩක්. හරි බලන්න මේ දෙවෙනි පදේ මොකද්ද කියලා. මෙයාව ගුණ කරන්න දෙවෙනි පදෙන්. x වතාවක් 3යි x කියන්නේ x 3යි. ඔහොම ලියන්න පුළුවන්. කැතයි. ඒකනේ සක් මොකද්ද සාමාන්‍ය ලියන්නේ. ඉලක්කම මුලට දාලා තමයි මෙහෙම ලියන්නේ. හරිනේ? එතකොට මොකක්ද දෙන්නේ මෙතෙන්ට? 3යි x. මෙතෙන්ට එන ලකුණ මොකද්ද කොහොමද ගන්නෙ? මෙයා මොකද්ද? ධන x. ගුණ වෙන්නේ ධන 3ෙන්. ධන ගුණ කිරීම ධන උත්තරේ මොකද්ද? ධන. ඇයි සමාන ලකුණනේ ගුණ වෙන්නේ. ඊළඟට මේ පිටින් තියෙන 2 ඇතුලෙන් තියෙන x දෙක ගුණ කිරීම x 2යි x. ලකුණ මොකද්ද? දෙකත් එක්ක එයාට තියෙන ලකුණ මොකද්ද? ධන. එතකොට x මේ තියෙන ලකුණ මොකද්ද? ධන. ධනයි ගුණ වුණාම මෙතෙන්ට එන්නේ මොකද්ද? ධන. ඊළඟට මේ දෙක කියන ඉලක්කමේ දෙවෙනි පදේ ගුණ කරන්න දෙවරක් 3 6යි. තේරුණානේ? ඊට පස්සේ මෙතෙන්ට ලකුණ කොහොමද තියන්නේ කරගන්නේ? මේ දෙන්නනේ ගුණ උනේ. එහෙනම් මේ දෙන්නට ඉස්සරහින් තියෙන ලකුණු දෙක ගන්න. මෙයාට ඉස්සරහින් දාන්න, මෙයාට ඉස්සරහින් දාන්න. එහෙනම් ධන ගුණ වුණාම ධන. ඔතෙන්ට එනකන් හරිද? හරිනේ. හරි. යමු ඊළඟට. ඊළඟට දැන් ඔයා හිතන්නකෝ මේ අපිට තියෙනවා මේ ටොෆි 5ක් තියෙනවා. හරිද? ඊට පස්සේ තවත් බෑග් එක තව ටොපි 10ක් තියෙනවා. ඒකේ තියෙන ටොපියයි අපි තනි මල්ලකට දානවා. අපි කියන්නේ එතකොට ඒක මොකද? දැන් අලුතෙන් තියෙන මල්ලේ ටොපි කීයක්ද? 15යි. ටොපිම තමයි. එහෙනම් අපි අර එක කාණ්ඩේ තියෙන කියන්නේ එකම වර්ගයව එකම වර්ගයකට එකතු කරන්න පුළුවන්. හරිද? මට කියන්න
මෙන්න මෙතන ඔයාලට x වර්ගයේ පද කොහේ හරි පේනවද? නෑනේ. එහෙනම් ඒව අපි ලියමු. හැබැයි බලන්න පුතේ මෙන්න මෙතන. මෙතන x පදයකයි x පද ඉලක්කම වෙනස්. ඒක අවුලක් නෑ. මේ තියෙන්නේ මොකද්ද? මෙතන x එවම 3ක් තියෙනවා. මෙතන x එවම 2ක් තියෙනවා. එහෙනම් මේ දෙන එකතු කරපුවම මොකක්ද දෙන්නේ? x එවුවා 5ක්. ඔයාලට ඒකත් ගන්න අමාරුයි වගේ හිතනවා නම් මේ තියෙන x පදයක් මේ තියෙන x පදයක් එහෙනම් අනිවාර්යෙන් එන්න ඕනේ x පදයක්. ඒක හරිනේ. කොහොමද මෙතෙන්ට අර ලකුණයි ඉලක්කමයි ගන්න. අනිවාර්යෙන් එන්න එපා. මෙතන තියෙන කීයද? ධන 3. ධන 3ට ධන 2ක් එකතු කරපුවම කීයද? කොල්ල 3 දෙනෙක්ට කොල්ල 2ක් එකතු කරපුවම කොල්ල 5යි. හරිනේ. ඊළඟට ඉලක්ක. ඉලක්කනොත් 1යි තියෙන. එහෙනම් එයාට එකතු කරන්න මොකුත් වෙනසක් නැහැ. 6යි. එහෙනම් අපිට මෙන්න මේ ද්විපද ප්‍රකාශන දෙක සුළු කරලා මොකද ගන්න පුළුවන් උත්තරේ? x වර්ගයේ ධන 5යි x ධන 6 කියන ත්‍රිපද ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඕක තේරුණාද? හරි කමෙන්ට් එකක් දාන්න ඔතෙන්ට එනකන් තේරුණා නම්. හරි එහෙනම් අපි ඊළඟට දැන් මේක ගණනක් හදුවා කියලා බෑනේ. තව ගණන් ටිකක් හදලා බලමු කොහොමද මේ ද්විපද ප්‍රකාශන දෙකක් එනකොට ඒක සුළු කරලා මෙන්න මේ වගේ අර වෙන වෙනම කඩපු පදවල එකතුවක් හරි අන්තරයක් හරි ගන්න කියලා.